මේ ඉන්නේ ලංකාවේ මිස්ටර් බීස්ට් වයිප් එකේ වීඩියෝ හදන ප්‍රසිද්ධම YouTuber මිනි කැප්ෂන්. මේ ගහට වඩා උසට අපි මේක හැදුවා. මිනි කැප්ෂන් හදුවා මිස්ටර් බීස්ට් ලෝකේ ලොකුම ප්ලේ බටන් එක. ඒ වෙනුවෙන් මිනි කැප්ෂන්ටත් කට්ටිය එක එක දේවල් හදලා තිබ්බා. සරුංගල්, ප්ලේ බටන්, රොකට් ඒ වගේ ගොඩක් දේවල් හදලා තිබ්බා. මාත් මිනි කැප්ෂන්ගේ ලොකු ෆෑන් කෙනෙක්. ඉතින් මටත් ඕනේ මිනි කැප්ෂන් වෙනුවෙන් මොකක් හරි ලොකු දෙයක් කරන්න. ඊට පස්සේ ඉතින් මම මිනි කැප්ෂන්ට මොනවද හදන්නේ කියලා කල්පනා කර කර හිටියා. එතකොටම මට මතක් වුණා එහෙනම් අපි මිනි කැප්ෂන්ට බෝට්ටුවක් හදමු. let's go. හරි ඉතින් මේක හදන්න මම A4 කොළ 10යි A3 කොළ 10යි තව ගම් බෝතලයකුත් ගත්තා. එහෙනම් අපි හදන්න පටන් ගමු. හරි guys ඉතින් මම ඉස්සරවම කරේ මෙන්න මේ විදිහට A4 කොළ 6ක් එක දිගට තියලා අලව ගත්ත එක. ඉතුරු A4 කොළ 4 මම තියාගත්තේ හිස්තැන් තිබ්බොත් හිස්තැන් අලවන්න. ඊට පස්සේ ඉතින් මං කරේ මෙන්න මේ විදිහට A3 කොළ ටික අලව ගත්ත එක. ඉතින් guys මේ කොළ ඔක්කොම එකතු කරලා මං හදන්න යන්නේ ලොකුම ලොකු සමචතුරස්‍රයක්. මොකද මේක ටිකක් වෙනස් විදිහේ බෝට්ටුවක්. guys ඉතින් මං ඊළ කර කර හරියට ඇලවිලා නැති තැන් ආයෙම ඇලවු එක. හරි ඉතින් මේක මම දැන් හදාගෙන ඉවරයි හරියටම කොටු හැඩයට. ඔයාලට පේනවා ඉතින් ලස්සනට හදාගත්තා. ඉතින් මේ තියෙන්නේ guys බෝට්ටුවේ හැඩයට මම මේක නමාගත්ත විදිහ. හරි guys ඉතින් අපි බෝට්ටු ඕන විදියට දැන් නමාගෙන ඉවරයි. දැන් අපි මේක හයිය නැති හින්දා කාඩ්බෝඩ් ෆ්‍රේම් එකක් ගහගමු. හරි guys ඉතින් මම මේකට කාඩ්බෝඩ් ෆ්‍රේම් එකකුත් ගහගත්තා. දැන් අපි මේකට මං හදාගත්ත රුවල් සෙට් කරමු. හරි ඉතින් මම මේකට මං හදාගත්ත රුවලුත් චෙක් කරා. දැන් තියෙන්නේ අපිට මේකේ මිනි කැප්ෂන් අයියාගේ ලෝගෝ එක ගහන්න විතරයි. ඉතින් guys මම මිනි කැප්ෂන් අයියාගේ ලෝගෝ දෙකක්ම print out ගහගත්තා. ඉතින් දැන් කරන්න තියෙන්නේ අපිට මේක ගහන්න. හරි guys දැන් අපි බෝට්ටුව හදලා නම් ඉවරයි. එහෙනම් අපි යන් ඒක යවන්න. let's go. හරි guys දැන් අපි බෝට්ටුව යවන්න ඇලකට යන ගමන් ඉන්නේ.